ප්‍රොෆෙෂනල් වැල්ඩ කෙනෙක්ගේ ස්ලැක්කි කුඩටිස්සලා එන්න සහ ඉතාමත් පිරිසිදුව වැල්ඩරන්ස් ගහන්න කොහොමද කියලා අදාපිගෙනගමු. ඉතින් ඔයාලගේ මැටීරියල්ලගේ තෙල් ග්‍රීස් වගේ දේවල්ලෙම ගෑවිලා තියෙනනම් අනිවාර්ය මේවා පිරිසිදු කරගන්න අමතක් කරන්න එපා. ඒවගේම වගේ වැල්ඩින් මැටීරියල් එකේ එමතා වැල්ඩින් කරන්න මැටීරියල් එක රස්ට එකගේ බැදල තියෙනනම් ඒවත් ග්‍රයින්ඩ එක කරා හොඳ ශානි සර්ෆසයක් මතුවනකම්ම වැල්ඩින් කරගන්න. මොකද ඒ හරා වාලට වැල්ඩින් ඩිෆෙට් සත් ඇතිවෙන්න පුළුවන් ප්‍රමාණත්වය අඩු කරනවා වගේම ඔයාලගේ වැල්ඩින් එකට හොඳ ස්ට්‍රේන්තයක් වගේම හොඳ ගුණාත්මක භාවයක් ලබා දෙන්න තමතක් කරන්න නෑ. ඒවලට පේන ඇති මේ වගේ ශයිනි සර්ෆස් එක අපිට වැල්ඩින් කරන්න ඉතාමත් පහසු වෙනවා. මොකද මේක ගොඩක් පිරිසුදු නිසා. ඉතින් මේකෙදී ඔයාලගේ පිරුම් ලෝහය වගේ මේ මවුලෝහයත් එකට තිය කරමින් හොඳ ශක්තිමත් වැල්ඩින්නක් ගහන්න ඉතාමත් පහසු වෙනවා. ඉතින් මං ඒකට යොදාගෙන මෙන්න මේ E6013 කියන වැල්ඩින් රොඩ් එකේ ඉතින් මේක ඇවිල්ලා මයිස්ටීල් රොඩ් එකක්. ඒ කියන්නේ ලෝ කාබන් රොඩ් එකක් වෙනවා. ඉතින් මම මේක තමයි පාවිච්චි කරන ට්‍රැවලින් ස්ටයිල් වෙන්නේ. මොකද අපි කම්බිනේෂන් විදිහට වැල්ඩින් රන්ස් ගහනකොට මේ ස්ට්‍රැවලින් ස්ටයිල් එක හරහා එක සමාන හීට් එකකින් වැල්ඩින් රන්ස් ගහන්න ඉතාමත් පහසු වෙනවා. මොකද මේක මම මේ ගහන්නේ එක සමානව එන්න එහනත්තම් මේක ෆිලින් අප්පක් විතිර කරන්න වැල්ඩින් ජොබ් එකක් නිසා. ඉතින් මේකෙති වාල දන්න අපි වැල්ඩින්නක් කරනකොට මොකක්ද වෙන්න කියල සමනක්කාය දන්නෙත් නැතුව ඇති තිය නිසාමං මේ වීඩියකෙන් එකත් කියල දෙන්න. ඉතින් වාලගේ වැල්ඩින් ප්ලාන්ට් කරහා ලොකු විදුලි ධාරාවක් වෙනවා. ඒ විදුලි ධාරාව හරා වාලගේ මේ මයිස්ටීල් රොඩ් ගෙමලතම පාච්චි කරන රොඩ් එක හීට් එකත් එක්ක තිය කරන එකත් තමයි වෙන්නේ. කැනවාගලගේ ඒ ඔයාලගේ රොඩ් එකේ තියෙන මැටිරියල් එක මෙල්ටින් පොයින්ට් එක දක්වා ගෙනනවා මෙන්න මේ කරන්ට් එක භාවිතය. ඉරි එතකොට වෙන්නේ ඔයාලගේ මේ මවුලෝහය වගේ පිරුහල්ලෝඇත් එකට එකතු කරලා හොඳ වැල්ඩින්නයක් ගහන්න පුළුවන් වෙන එක. ඉතින් මේ තියන මං ඒ වගේ ගහපු පලවෙනිම ලේර් එක තවලට පේනති එක තියෙන පිරිසිදු භාවය. ඉති ඒකුඩින්ම අපි අයි දෙවනි ලේරයකුත් ගහනට මුද ම මේක කලනුත් කියව මේක ෆිලින්නක් වැල්ඩින්නයක් නිසා. ඉතින් මේ වගේ වැල්ඩිං කරනකොට ඔයාලගේ කූරෝ විතරන් නෙමේ ඔයාලගේ මැටීරියල් එකත් ගොඩක් ලොකු ෂ්නත්තයකට පත්වෙනවා. ඉතින් ඒ ෂ්නත්තය තියෙන දේකුත් මංවාලට වීඩියකෙන්ම පෙන්න්න ඉතිවලට බලාගන්න පුළන් එතකට ඒකෙති කුච්චරන හිට්වෙනවාද කියලා. ඉතින් මේ වගේ හිටක් වෙනකොට මේක තියෙන මේ මැටීරියල් එක තියෙන ස්ට්‍රක්ෂය එක රෙසිඩුවල් ස්ට්‍රෙස සේම ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අතික උෂ්නත්තය සහ කූලින් ප්‍රසෙස් එකත් එක්ක මේක තියෙන ස්ට්‍රක්ෂය එක ස්ට්‍රෙස් ඇතිවෙන්න පුළුවන්. මේ ස්ට්‍රෙස් රිලියව් කරගන්න ඒම අපිට වැල්ඩින්නයක් කරන්න පස් ටෙම්ප කරන්න වෙනවා. ඉතින් ඒ ටෙම්ප කිරීම හරහා වලට අවශ්‍ය පරිදි වලගේ මැටීරියල්ලගේ ගුණාත්මක භාවය හදාගන්න. ඉති අපි තවත් අලුත් වීඩියකින් ඉක්මනටම හම්බෙනවා. ඉතින් මේ තමයි සොල් ඔෆ් වැල්ඩින්.